රූපේ වෙන්වා ඇති පරිදි චලනලයක A හා B කොටස් දෙකෙහි විශ්කම්ම පිළිවෙලින් සෙන්ටිමීටර් 20 සහ සෙන්ටිමීටර් 10 වේ. A කොටස සහ B කොටස තුළ චලයේ වේගයේ පිළිවෙලින් VA හා VB වේ. VA බෙදීම VB අනුපාතයෙන් කුමක්ද කියලා තමයි අහන්නේ. මේකේ තියෙන දත්ත ටික මේ උත්තරයට දාපුවම ලේසියෙන් උත්තර ගන්න පුළුවන්. මෙතන විශ්කම්භය දීලා තියෙනවා අපිට වර්ගඵලය හොයාගෙන දාන්න පුළුවන් මෙතෙන්ට. මේ දීලා තින්නේ phi r වර්ගය. එතකොට මේකෙදි phi r වර්ගය වෙන්නේ මෙතන phi තියෙනවා r කියන්නේ අරය. එතකොට මේ තියෙන විශ්කම්භයෙන් හින්දා අරය 10යි. එතකොට 10 වර්ගය මෙතන ලියලා තින්නේ. මේකෙත් ඒ විදිහටම තමයි වර්ගඵලය ලියන්නේ. අපෙන් අහන්නේ VA බෙදීම VB. එතකොට මේ V2 කියලා ගත්තෙත් මම VB ම තමයි. එතකොට V2 මේ පැත්තට අරගෙන මේක මේ පදේ මේ පැත්තට දාගත්තාම ලේසියෙන්ම හොයන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පදේ සුළු කරන්න විතරයි තියෙන්නේ. phi ට phi සුළු කරගන්න පුළුවන්. මේ 10ට 5/2 කියලා සුළු කරගන්නවා. මේ 10ටත් 5/2 කියලා සුළු කරගන්නවා. එතකොට උඩ 1යි යට 4යි V1 බෙදීම V2 සමානයි 4න් 1යි කියලා ගත්ත හැකියි.